සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා කිචන් හාට් YouTube නාලිකාවත් සමග එකතු වෙලා ඉන්න මගේ ආදරණීය යාළුවෝ සියලු දෙනාට මුලින්ම මගේ YouTube නාලිකාවේ මූලික බලාපොරොත්තුව තමයි ලෝකේ තියෙන රසවත් කෑම જાති ඔයාලට නිවැරදි විදිහට ගෙදරදී හදන්න පුළුවන් වෙන විදිහට කියලා දෙන එක. ඉතින් මම මේ YouTube නාලිකාව හදන්න බලාපොරොත්තු වෙන එක නිසා ඉතින් ඔයාලට නිවැරදි විදිහට හොටෙල් වල නැත්නම් රෙස්ටෝරන්ට් වල හැදෙන කෑම බීම ඔයාලට නිවැරදි විදිහට මගේ channel එක හරහා අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. විවිධ රටවල් වල කෑම જાති වලට මම අරන් එන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට වීඩියෝ වලින්. ඉතින් අද මම ඔයාලට මම හිතුවා ගෙදරදී නිවැරදි විදිහට බිත්තර රොටි හදාගන්න හැටි කියලා දෙන්න. ඉතින් ගොඩක් කට්ටිය කැමති බිත්තර රොටි වලට ගෙදරදී පහසු විදිහට ඔයාලට නිවැරදි විදිහට ගෙදරදී හදාගෙන කන්න පුළුවන්. ඉතින් මේ බිත්තර රොටි හදන්න හැටි දැනගත්තාම ඉතින් එහෙමනම් අපි බලමු මේ බිත්තර රොටි හදාගන්න අපිට අවශ්‍ය වෙන මූලික ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. හොඳයි එහෙමනම් අපි බලමු අපිට මේ බිත්තර රොටි ටික හදාගන්න අවශ්‍ය කරන මූලික ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මොනවද කියලා. මුලින්ම මම අරන් තියෙනවා පාන් පිටි ගෑම් 500ක්. පාන් පිටි ගෑම් 500ක් අරගෙන තියෙනවා බිත්තර රොටි 10කට. ඉතින් බිත්තර රොටි 10ක් හදාගන්න 10ක් 12ක් අතර හදාගන්න පුළුවන් වලට ඒ කඩන ගුලි ප්‍රමාණය අනුව තමයි මේ බිත්තර රොටි ප්‍රමාණය වැඩි වෙන්නේ. ඉතින් බිත්තර රොටි 10කට නම් අනිවාර්යයෙන්ම ඇති වෙනවා මේ පාන් පිටි ගෑම් 500. තව මම අරගෙන තියෙනවා බිත්තර 6ක් අරගෙන තියෙනවා. අපිට බිත්තර රොටි 6කට ඔයාලට බිත්තර රොටි 10ක් හදනවා නම් බිත්තර 10ක් ගන්න. බිත්තරයක් දාලා බිත්තර රොටි හදනවා නම් නැතුව ඔයාලට මේක බිත්තර ටී වෙනම හදාගෙන බිත්තර මික්ස් කරලා දානවා නම් ඔයාලට බිත්තර රොටි 10කට මේ බිත්තර 6ක් ඇති. තව අපි පාන් පිටි ඩෝ එක අනා ගන්න අපි අරගෙන තියෙනවා ලුණු අරගෙන තියෙනවා ඒ වගේම සීනි අරගෙන තියෙනවා. මේ ඩෝ එක අනා ගන්න බිත්තර රොටි ඩෝ එක අනා ගන්න අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා සීනි මේස හැන්දක් ලුණු මේස හැන්දක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් ඩෝ එකට ඒ වගේම අපිට ඩෝ එක හදා ගන්න අපිට අවශ්‍ය වෙනවා වතුර මිලිලීටර් 250ක් 275ක් වගේ අවශ්‍ය වෙනවා. ඔයාලා වතුර දානකොට පොඩ්ඩක් ලෙසෙන් දාන්න. වතුර මිලිලීටර් 250ක් වගේ දාලා ඉඳලා මදිනුත් විතරක් දාගන්න. වතුර බලලා පිටි වල හැටියට වෙනස් වෙන්න පුළුවන් ඒක නිසා. ඉතින් එහෙමනම් අපිට මේ බිත්තර රොටි වලට දාන පිලින් එක හදා ගන්න අපිට අවශ්‍ය වෙනවා ලුණු කොළ. මම අරගෙන තියෙනවා ලුණු කොළ මේ පොඩි ස්වල්පයක් අරගෙන තියෙනවා. ඒ වගේම ලුණු වල මේ වගේ පොඩියට කපලා අල කීපයක් ඉන්නට කපලා තියෙනවා. ඒ වගේම ස්මෝල් ඩයිස් කට් එක කපාගෙන ස්මෝල් ඩයිස් කට් එකෙන් කැරට් ටිකක් කපලා තියෙනවා. මේ වගේ කැරට් ටිකක් අපිට කපා ගන්න ඕන. ඒක බිත්තර රොටි වලට දාන්න පහසු විදිහට තමයි මේ ස්මෝල් ඩයිස් කට් එක කපලා තියෙන්නේ. තව අපිට අවශ්‍ය වෙනවා අම්මිලිස් කරල් දෙකක විතර ප්‍රමාණයක් වගේ පොඩි ටිකකට කපලා තියාගන්න. අපිට ඒකට පිලින් එක සඳහා අපිට අවශ්‍ය වෙනවා කැලරි මිරිස් ස්වල්පයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ගම්මිස් කුඩු ස්වල්පයක් අවශ්‍ය වෙනවා. ලුණු ස්වල්පයක් අවශ්‍ය වෙනවා මේ පිලින් එක සඳහා. මුලින්ම අපි මේ වගේ පාන් පිටි ටික ඉඩකට තියෙන වාදනයකට දාගන්න ඕන. මේ වගේ දාගෙන ඉඳලා මේ සෑල්ලක් අපි මේකට එකතු කරගන්න ඕනේ. මේ වගේ ලුණු සෑල්ලක් සීනි එකට මේ සෑල්ලක් එකතු කරගන්න ඕන. ඉතින් සීනි ලුණු දෙක මේ මික්ස් වෙලා යනකොට මේ ඔයාලට බිත්තර රොටි එක හරිම රසයි. ඉතින් මේ වගේ ඔයාලා හොඳින් කලවම් කරගන්න මුලින් ලුණු සහ සීනි ටික වතුර මිලිලීටර් 200ක් විතර දාගන්න. වතුර මිලිලීටර් 200ක් විතර දාගෙන මේ වගේ හොඳින් කලවම් කරගන්න. මිලිලීටර් 200
250ම 265ම දැම්මා. ඔයාලා බල්ලි විල්ලා දාගන්න. අපිට මදි වුණොත් තව ටිකක් දාගන්න පුළුවන් ඒ නිසා වතුර ප්‍රශ්නයක් නෑ. වලට වතුර ලිටර් 250ක් දාගෙන මදි වුණොත් විතරක් දාගන්න. දැන් මේ වගේ හොඳින් කලවම් කරගෙන ස්පූන් එකකින් මේක අතින් අනා ගන්න ඕන. හොඳට කවලම් වෙන විදිහට ඇනෙන විදිහට හොඳට දැන් මේක මේ වගේ හදාගෙන අපි මේ ටේබල් එකේ පුට්ටු දාගන්න. මේ වගේ මේ ටේබල් එකේ පුට්ටු දාලා හොඳින් අතින් මේ වගේ මූලිය හොඳට අනා ගන්න ඕන. මේකේ පදමෙන්නේ හොඳට මේ වගේ විනාඩි 10ක් 15ක් එන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මේ ඩෝ එක හරිම ලස්සනයි. අතේ පොඩ්ඩක්වත් ඇලෙන්නේ නැහැ. අතේ පොඩ්ඩක් ඇලෙන්නේ නැතුව වෙන පාම් ඩෝ එක එන්නලා තියෙන්නේ. ඉතින් මට මුලින් කියන්න වෙනවා අපිට මේ විතර රොටි හදාගන්නකොට වෙජිටබල් ඔයිල් ටිකක් අපිට අවශ්‍ය වෙනවා. මේ වගේ පිටි වල අවර ගන්න. ඉතින් වෙජිටබල් ඔයිල් ටිකක් අරගෙන පිටි ගුලි ටික වෙනම කඩා ගන්න පස්සේ අපිට පෑන් එකට ඉහ ගන්න වෙජිටබල් ඔයිල් ටිකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ වෙජිටබල් ඔයිල් ටිකක් අරගෙන මේ වගේ ගාලා අපි පැය එකමාරක් මේක වහලා තියෙනවා. පැය එකමාරකින් පස්සේ තමයි ආයෙත් අපි මේ ඩෝ එක ගුලි කඩන්න අරගන්නේ. මේ වගේ කිචන් ටවල් එකක් අරගෙන වහලා තියන්න මේක. දැන් අපි සූදානම් කරගන්න හදන්නේ විතර රොටි එකේ පිළින් එක හදාගන්න. දැන් අපි කපාගත්ත ලුණු පොළ ටික වගේ එකතු කරගන්න ඕන. ඒ වගේම ලුණු වල ටික හිමිට ලියාගත්ත ලුණු වල ටික අපි මේකට එකතු කරගන්නවා. දැන් අමුල් මිස් ටික ඊළඟට අපි කැරට් එකත් මේ වගේ එකතු කරගන්න ඕන. ඒක කපාගත්ත කැරට් ටික carrying this tablespoon ಭಾಗයක් විතර එකතු කර ගන්න ඕන. tablespoon භාගයක් විතර එකතු කර ගන්න ඕනේ විතර රොටි කියන එක. මේ වගේ කවලම් කරගෙන පිළින් එක මෙහෙම තියාගන්න ඕන. අපි ඊළඟට අපිට මේක අවශ්‍ය වෙන්නේ විතර රොටි ටික හදාගන්න වෙලාවට. එහෙමනම් දැන් මේ තියෙන්නේ පැයකමාරක් රෙස්ට් කරපු ඩෝ එක. දැන් මේ ඩෝ එක අපි පොඩි ගුලි වලට කඩා ගන්න ඕන විතර රොටි වලට අවශ්‍ය ප්‍රමාණයට. එහෙමනම් අපි දැන් බලමු විතර රොටි අවශ්‍ය ප්‍රමාණයට කඩා ගන්න ඕනද කියලා. දැන් මේ වගේ ඩෝ එක අරගෙන මේ වගේ අපි අතින් මේ වගේ දිගහැරලා අපි ඇතුළට මේ අත මෙහෙම දාලා ඇතුළට මේ වගේ නවා ගන්න ඕන. මේ ඇඟිලි දෙකෙන් මෙහෙම තද කරන්න ඕන.
මේ ඇඟිලි දෙකෙන් මෙහෙම තද ගන්න ඇතුළට. එතකොට මේක නිකම් කඩා ගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට. මල් වෙනදී ඔයාගේ අවශ්‍ය ප්‍රමාණයට කඩා ගන්න පුළුවන්. මේ වගේ පාසු ඉදුණු කරගන්නට මේ විදිහට කරලා බලන්න. ඉතින් මම මේ වගේ පුලි 10ක් කඩාගත්තුම පාන් පිටියෙන් 500න් ඊළඟට අපිට මේ වගේ ඔය ටික අරගෙන මේ වගේ පිටිපිට තවර ගන්න ඕන. තවරගෙන මේ වගේ තියා ගන්න. විනාඩි 45කින් නැවත ගුණ ටික අරගෙන විතර රොටි ටික හදා ගන්න අවශ්‍ය කරන පිළිවෙලට අරගන්න. දැන් මේ තියෙන්නේ විනාඩි 45ක් රෙස්ට් කරලා තියෙන පිටිගුලි ටික. ඉතින් අපි මේ පිටිගුලි ටික නැවතත් අපි තලා ගන්න ඕන පොඩියට. නැවතත් අපි මේ පිටිගුලි ටික මේ වගේ අතින් මේ තෙල් පොඩ්ඩක් ගාලා මේ වගේ පොඩියට තුනී කරගන්න ඕන. මෙන්න මේ ගානට තුනී කරගන්න ඕන. තුනී කරලා මේ වගේ තියා ගන්න ඕන විනාඩි 15ක් විතර. tapi dari insert dari pahala kali pahala nanti dari test kerla ini ada pasti sama api මේ ගුණටි කරගෙන විතර රොටි වලට රොටිය ගහගන්නේ. අපි නැවතත් මේ වගේ රොටියක් හදලා බලමු. João Lucas Remix, inovando sempre. lagi jadi hadapan මේ වගේ කරගන්න රෝලින් පින් එකෙන් හදනවා මේ වගේ තුනී කරගන්න හොඳට ටේබල් එකට පුටි ටිකක් ගහලා මේක තුනී කරගන්නවා ini karena sidak kataan මේකට අපි හදාගත්ත පිළින් එක එකතු කරගන්න මේ වගේ පිළින් එක එකතු කරලා අපි බිත්තරයක් මේ වගේ
බිත්තර එකතු කරගන්න ඕන ඊළඟට. බිත්තර එකතු කරලා මේ වගේ හොඳ තුනී කරගන්න. එතකොට තමයි ඒක හැමතැනම එක වගේ රසට ලුණු ගම්මිරිස් වැටෙන්නේ. දැන් අපි මේක මේ වගේ නවා ගන්න ඕන. කොම් වලින් ත්‍රිකෝණ විදිහට නවා ගන්න. ඔයාලට මේ කොටු හැඩයට නවා ගන්න පුළුවන් වුණාට කැමති විදිහකට නවා ගන්න. දැන් මේ හදලා තියෙනවා ලස්සනට බිත්තර රොටි හදලා තියෙනවා. ඔයාලට ගෙදරදී මේ වගේ හදා ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව රෝලින් පින් එකෙන් උනත් ඔයාලට හදා ගන්න පුළුවන්. මේ පිටිය අමු වෙන්නේ නැතුව යන බිත්තර රොටිය හරි ලස්සනට ප්‍රමිතියකට ගෙදරදී හදා ගන්න පුළුවන් ඔයාලට කඩෙන් ගත්තා වගේ. අතින් ඔයාලා පරාට ගහනවා නම් මේකට අනිවාර්යෙන් තෙල් ගා ගන්න ඕන හොඳට. මේ වගේ තෙල් ගාලා මේ වගේ වටේට මේ අල්ලේ මෙතනින් මෙන්න මෙහෙම හොඳට වටේ තුනී කරගෙන යනවා. තලාගෙන යන්න ඕන. මැද ඉතුරු වුණාට කමක් නැහැ මේ වටේ තලා ගන්න ඕන. හිමීට මේ වගේ තලා ගන්න ඕන. තලාගෙන මේ අත මේ විදිහට තියා ගන්න. මේ අත මේ අතින් තියා ගන්න ඕන. මෙහෙම තියා ගන්න. තියාගෙන මේ අත උස්සලා ගන්න. ඉස්සරහට යනවා. මෙහෙම මේ ටේබල් එකේ අනිවාර්යෙන් තෙල් පොඩ්ඩක් ගෑවෙන්න ඕන. මොකද මේ විදිහට කරනකොට අපිට රෝලින් පින් එකකින් කරනවා වගේ මේ අමාරු අපහසු නෑ. මේ ඉක්මනට කරන්න පුළුවන්. ඉතින් ඉක්මනට හැදෙනවා. දැන් පරාට ගහලා ඉවරයි. Don't wanna sleep in, cause I got something to prove. I gotta take what I hate and finally make a move. I think of you and all the shit you don't do. Well, I'ma make hella sure that I don't become you. I have no regrets, yeah, I'll tie up my chest. I'll never forget what it's like to be in debt. Been stabbed in the back bed, I'll show you what happens. Pass me the mic and I'll show you with action. I feel this pain, you already know. Turn that to gains, let my money show. I've got these things that I can't let go. Watch me turn this life into something that you can never own. I feel this pain, you already know. Turn that to gains, let my money show. I've got these things that I can't let go. Watch me turn this life into something that you can never own. So fight and die for the things you know you love. Do what you think is right and see life do what you want. So fight and die for the things you know you love. Do what you think is right and see life do what you want. So give me all the scars, I'm a human being. Cover them with tattoos so you can't see. Knew it from the start, you had problems with me and the things I could be, I just wish I had seen. I feel this pain, you already know. Turn that to gains, let my money show. I've got these things that I can't let go. Watch me turn this life into something that you could never own. I feel this pain, you already know. Turn that to gains, let my money show.
අද දවසේ හදාගත්ත ඉතාමත් රසවත් බිත්තර රොටි ටික. ඉතින් ඉතාමත් සොෆ්ට් එකට ඉතාමත් ලස්සනට තියෙනවා. ඉතින් ඔයාලා කෑමයක් හදනකොට ලස්සන වගේම රසවත්භාවයත් ලස්සනත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කෑම එක. හරිම ප්‍රමිතියක් තියෙන්න ඕන කෑම එක. ඉතින් ඒක නිසා මම ඔයාලට මේ පිළිවෙලට මම හදන්න කියලා දුන්නේ. ඉතින් මේ විදිහටම කරලා බලන්න. අනිවාර්යයෙන්ම වර්ධින්නේ නැහැ. ඔයාලා try කරලා බලන්න ගෙදරදී. ඔයාලට වර්ධින්නේ නැහැ 100% ෂුවර් ඔයාලා හදලා බලන්න. හදලා බලලා මගේ වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ ඉදිරි වීඩියෝ නරඹන්න කියලා ඉල්ලීමක් කරනවා. මොකද මම ඔයාලට රෙස්ටෝරන්ට් වල හොටෙල් වල හැදෙන ඉතාමත් රසවත් මිහිරි කෑම ඔයාලට ගෙදරදී හදා ගන්න හැටි මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි වීඩියෝ වලදී. හැම රටකම වගේ කෑම ජාති වලට මම හදන හැටි ගෙදරදී හදා ගන්න හැටි කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ channel එක හදලා තියෙන්නේ ඔයාලට ඔයාලා වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඔයාලා වෙනුවෙන්ම හදාපු channel එකක් මේක. ඔයාලා දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් දැන් මෙතුවක් වෙලා රැඳිලා හිටිය ඔයාලා සියලු දෙනාටම බොහොම ස්තුතියි කියලා කියන ගාම අදට එනම් සමුවරයි යන්නම්. නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකක් අරගෙන ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන සියලු දෙනාටම සුබ දවසක්.